පැත්තක් තියෙනවා. සර්වතෝ භද්‍ර විදිහට කතා කරලා වැඩක් නැහැ හාමුදුරනේ. ඉස්සලා තමන් කවුද කියන එක තේරුම් ගන්න. තමන් කවුද කියන එක. එහෙම තේරුම් ගත්තාම තමයි තාතිමෝක්ෂ සංවර සීලයේ පිරිසුදු සීලයක් කරගෙන ලෙස රකින්න පැවිද්දා විසින් ඒ පැවිද්දා විසින් ජීවිත පරිත්‍යාග කිරීම යහපති කියලා රේණුකාවේ චන්දවිමල හාමුදුරුවන්ගේ ශාසනාවතාර පොතේ 19 වෙනි 119 වෙනි පිටුවේ දෙවෙනි ගාථාව පළවෙනි ගාථාව කියවන්න. පළවෙනි ගාථාව. ඔබ වහන්සේ මේවා කියවලා නැති හින්දායි මම මේක කියන්නේ. කියවලා නැති හින්දා. තාතිමෝක්ෂ සංවර සීලයේ පිරිසුදු ලෙස රකින්න පැවිද්දා විසින් ඒ සඳහා ජීවිත පරිත්‍යාග කිරීම යහපති කියලා ලෝකනාථක තථාගත ලෝතුර බුදුහාඳුරෝ දේශනා කළා. ඒ කියන්නේ උන්වහන්සේ පනවලා තියෙන ශික්ෂාපද බින්දිලා යන්නේ නැති වෙන්න, කැඩිලා යන්නේ නැති වෙන්න, සුණු වෙලා යන්නේ නැති වෙන්න රකින්න කියලා. ඒ සිල් රැකපු ආකාර විවිධාකාර විදිහට අපි ජීවිත පරිත්‍යාගයෙන් බිජුවට රකින්න තම බිජු විතරේ ආරක්ෂා කරන කිරළමෙන් ජීවිත පරිත්‍යාගයෙන් වලිගයේ රකින්න සමෙර මුවාමෙන් ජීවිත පරිත්‍යාගයෙන් පුත්‍රයා රක්ෂා කරන එක්දරු මවමින් සීලය ආරක්ෂා කරන්න කියලා තියෙනවා. ශික්ෂාපද ආරක්ෂා කරන්න තියෙනවා. ඒ එක හැක් තියෙන මිනිස්සයා තමන්ගේ අනිත් ඇහැ ආරක්ෂා කරගන්න කොච්චර ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගන්න උත්සාහ කරනවද ඒ වගේ ජීවිත පරිත්‍යාගයෙන් සීලය ආරක්ෂා කරගන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. හැබැයි ඒ සීලය කැඩිලා ගියාට අපි කරන්න දෙයක් නැහැ. ඒ සීලය කැඩිලා ගිහිල්ලා ඉවරලා ධන හිසෙන් උඩට ඇඳගෙන පපුවේ භාගයක් පෙන්නගෙන බඩ එළියේ දමාගෙන යන කාන්තාව ගියා කියලා අපිට කරන්න දෙයක් නැහැ. ඒක ආගමේ පරිහානිය. ඒක ඔබ වහන්සේලාගේ වරද. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඒ විදිහට අපේ කාන්තාව ඇඳගෙන යන්න කියලාද ඔබ වහන්සේ කියන්නේ. එහෙම අපිට නීතියක් මේ ආගමෙන් අපිට නීතියක් නැහැ. අපි සංවරාත්මකව, සදාචාරාත්මකව අපි ආයුතු. ඒකයි අපිට මේ විදිහට යන්න වෙලා තියෙන්නේ. අපිට මේ විදිහට යන්න වෙලා තියෙන්නේ. ජිහාද් කියලා කියන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක්. ඔය එක එක්කෙනා මුස්ලිම් කියන නම තිබුණු පළියට ඉස්ලාම් භක්තිකයෝ වෙන්නේ නැහැ. ඉස්ලාම් භක්තිකයෝ පාකිස්තානයේ ඉන්න සියලු දෙනා මුස්ලිම් ජාතිකයෝ නෙමෙයි. ත්‍රස්තවාදී කණ්ඩායම් ඉන්නවා ඒ සියලු දෙනා මුස්ලිම් ජාතිකයෝ නෙමෙයි. ඔවුන් මුස්ලිම් ජාතිකයෝ වුණාට ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජාතිකයෝ නෙවෙයි. මුස්ලිම් අරාබි නම් තියෙන්නේ. අරාබි නම් තිබුණු පළියට ඔවුන් ඉස්ලාම් භක්තිකයෝ වෙන්නේ නැහැ. එහෙනම් අපිට තදින් විරුද්ධ යුදෙව්වන්ගේ නම් මොනවාද? ඒ ඇරලත් අක්බර්ලා තමයි. හැබැයි ਉਹ මුස්ලිම් ජාතිකයෝ නෙමෙයි ඉස්ලාම් ආගම අදහන උදවිය නෙමෙයි. ඒ තුල ඉඳගෙන අපිට ඇඟිල්ල දික් කරන්න එපා. ඒ තුල ඉඳගෙන අපිට ඇඟිල්ල දික් ත්‍රිපිටකයේ ඕන තැනකින් මට පෙන්වන්න පුළුවන් පැහැදිලිව මේ කියන චෝදනාවලට සම්පූර්ණයෙන්ම විරුද්ධ අර්ථකථනයන් ත්‍රිපිටකයේ තියෙනවා. අපිට ඕන තැනකින් පෙන්වන්න පුළුවන්. අමු වැල් වලින් බැඳපු හාමුදුරුවෝ කෙනෙක්. අමු වැල් වලින් බැඳලා පස්සේ ඒ අමු වැල සිඳින්න කඩන එක අශීලාචාර ක්‍රියාවක්. ශික්ෂාපද කැඩෙන ක්‍රියාවක්. පාපයක්. ඒ නිසා උන්වහන්සේ ඒ විදිහටම මේ අමු වැල් වලින් බැඳලා ඉන්න විදිහටම මැරිලා ඉවරලා දිව්‍ය ලෝකේ ගියා. උන්වහන්සේගේ ජීවිතේ නැති වෙනකම්ම මැරෙනකම්ම හුස්ම ටික පිට වෙනකම්ම මේ විදිහට හිටියේ අර වැල කැඩුවේ නැහැ. ඇයි? ආගමක් කියලා කියන්නේ මොකද්ද? ආත්මය ගලව ගැනීමේ මාර්ගය. එතුමන්ට ඕන වුණේ ආත්මය ගලව ගන්න. ඒ නිසා අර වැල කඩන්නේ නැතුව නිකන් හිටියා. උපසම්පදා සීලේ තියෙන්නේ මොකද්ද? ප්‍රතිමෝක්ෂ සංවර සීලේ මොකද්ද? විනය කියන්නේ මොකද්ද? ඒක ඔබ වහන්සේලා බලන්න. ඔබ වහන්සේලා ඉගෙන ගන්න. අනිත් ආගමක විනයකට ඇඟිල්ල දික් කරන්න එපා. එහෙම විනයට ඇඟිල්ල දික් කරන්න තරම් සදාචාරයක් ඔබ වහන්සේට නැහැ. අනිත් ආගමක නීතියකට ඇඟිල්ල දික් කරගන්න තරම් තමන්ගේ ආගමේ නීතිය දන්නේ නැති ඔබ වහන්සේලාට තමන්ගේ බෞද්ධයා රකින්න බැරි ඔබ වහන්සේලාට තමන්ගේ බෞද්ධයාට හරි දේ කියලා දෙන්න බැරි පැහැදිලි කරලා දෙන්න බැරි ඔබ වහන්සේලාට වෙනත් ආගමක වෙනත් ජාතියකට කොහොමද හරි මාර්ගය කියලා දෙන්නේ? මේක මේ රටටම නින්දාවක්. මේ ශ්‍රී ලාංකීය සිංහල ජාතියටම නින්දාවක්. මුළු ලෝකෙම බොහොම ශ්‍රේෂ්ඨ ජාතියක් තමයි සිංහල ජාතිය. ඒ ජාතියටම කරන නිගාවක්. ඒ නිසා මම ඊටාත්ම කරුණාවෙන්
බොහොම අනුකම්පාවෙන් කියන්න කැමති බුද්ධිමත් විද්වත් සෙසු අනේ මේක දිහා සෙසු මහා සංඝරත්නය බලලා මේක දිහා බලලා හොඳින් තීරණයක් යහපත් තීරණයක් ගන්න. සම්මා දිට්ඨියකින් බලන්න. සම්මා දිට්ඨියකින් බලන්න. එදා රජ ඉංග්‍රීසින් පෘතුගීසින් ලන්දේසින් ඕලන්දකාරයින් මේ රටට ආවට පස්සේ ආක්‍රමණය කරපු හැම අවස්ථාවකදීම මුස්ලිම් ජාතිකයෝ සිංහල මිනිසුන් ආරක්ෂා කරන්න හැම වෙලාවකම උත්සාහ කරා. 101ක් 2ක් වැරදි වුණා. 103ක් වැරදි වුණේ නැහැ. 101යි නැත්තම් 2යි වැරදි වුණේ. මුස්ලිම් අයගේ. අනිත් අය කිසිම දවසක වැරදි කරේ නැහැ. කිසිම දවසක. සිංහලයන්ට එක්ක එච්චරකට සමීපව හිටියා. උඩ රටට කරවල කෑල්ල ලුණු කෑල්ල නැති වෙච්ච අවස්ථාවේදී මුස්ලිම් මිනිස්සු ඒ ටික කොහොම හරි හොර රහසිගතව ඒක ගෙනල්ලා සිංහල මිනිස්සු ආරක්ෂා කරගත්තා. සිංහල මිනිස්සු ආරක්ෂා කරගත්තා. සිංහල බෞද්ධය ආරක්ෂා කරගත්තා. ඒක අමතක කරන්න එපා හාමුදුරුවනේ. ඒක අමතක කරලා මුල අමතක කරන්න යන්න එපා. ලෝකයේ මෛත්‍රිය විදහාපාන බුදුදහම විකෘති කරන්න එපා. මේ මෛත්‍රී සහගත පුජ්‍යලෙක් වෙන්න ඔබ වහන්සේ. ඔබ වහන්සේ සහ ඔබ වහන්සේගේ අනුගාමිකව සියලු දෙනාට කතා කරන්න. මම හෙට උදේ වෙඩි තියලා මරලා දැම්මට කමක් නැහැ. ඒක මගේ ආගම වෙනුවෙන් මම කතා කරන්නේ. මුස්ලිම් ජාතිකයෙක් විදිහට මම කනකාට වෙනවා මේ රටේ මේ විදිහේ ක්‍රියාකලාපයක් සිද්ධ වීම ගැන. මේ විදිහේ ක්‍රියාකලාපයක් සිද්ධ වීම. එදා දෙගල්දුරු රජමහා විහාරයට අයිති ඉඩකඩම් පල්ලි හදාගන්න දුන්නේ අපි ඉල්ලලා බලෙන් ඉල්ලලා නෙමෙයි. අපි කරේ පැහැදිලා. අපි කරේ පැහැදිලා. රජ කාලේ ඉඳලාම අද දක්වාම මුස්ලිම් ජාතිය මේ රටට කරපු සේවය මොකක්ද කියලා ඔබ වහන්සේ හොයලා බලන්න. ඔබ වහන්සේ හොයලා බලන්න. ඔබ වහන්සේ නෙමෙයි මේ රටේ මේ සංවර්ධනයකට ගෙනියන්න ඔබ වහන්සේ මොකද්ද කරපු එක උදාහරණයක් මට පෙන්නන්න. ඔබ වහන්සේ මේ රටට යම් සේවයක් කරන්න මේ රට සංවර්ධනය කරන්න කරපු එක උදාහරණයක්. හැබැයි මුස්ලිම් ජාතීන් අනන්ත අප්‍රමාණව සංවර්ධනය කරන්න උදව් කරලා තියෙනවා. මුස්ලිම් ජාතීන් යුද්ධ කරලා නෙමෙයි මේ රටේ කොටස් ගත්තේ. පන්සල් වලට අයිති ඉඩකඩම් වල මුස්ලිම් මිනිස්සු ගෙවල් දොරවල් හදාගත්තේ මුස්ලිම් මිනිස්සු යුද්ධ කරලා නෙමෙයි. ඔබ වහන්සේලාගේම කට්ටිය විකුණලා. ඔබ වහන්සේලාගේම කට්ටිය විකුණලා. හැබැයි අර විනය පිටකේ තියෙනවනේ රන් රිදී මුතු මසු කහවණු පිළිගැනීමෙන් වලකින්ද කියලා. ඒ රන් රිදී මසු කහවණු මන්දි වෙලා මුස්ලිම් මිනිසුන්ට මේක වික්කට අපි පලි නෑ. අපි සල්ලි දීලා අරගෙන ජීවත් වෙනවා. බොහොම අහිංසක විදියට. අපි බොහොම අහිංසක විදියට. අපි මේ රටේ ඉල්ලීම් ඉල්ලන්නේ නැහැ. දේශපාලන මට්ටමින් අපිට රැකියාව දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ. අපිට කන්ට දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ. අපි කොහොම හරි සුළු මොනවා හරි ව්‍යාපාරයක් කරගෙන ඒකෙන් කීයක් හරි හම්බ කරගෙන අපි බොහොම නිහඬව නිස්කලංකව ජීවත් වෙනවා. පන්සල් වලටත් අපි ආධාර දෙනවා. දම්සල් වලටත් අපි ආධාර දෙනවා. වෙනත් දේවල් වලටත් ආධාර දෙනවා. ඔබ වහන්සේ මොනවද කරන්නේ? මුස්ලිම් මිනිස්සු කී දෙනෙක් මේ රටේ අහිංසක දුප්පත් මිනිසුන්ට ගෙවල් දොරවල් හදලා දීලා තියෙනවා. ඔබ වහන්සේ මොනවද කරේ? බුදුබල සේනාවෙන් මොනවද කරේ? මුස්ලිම් මිනිස්සු කී දෙනෙක් මේ රටේ අහිංසක දුගී දුප්පත් ළමයින්ට අධ්‍යාපනය වෙනුවෙන් සල්ලි වියදම් කරලා දෙනවද? ඔබ වහන්සේ මොනවද කරේ? හිතන්න අපේ හැමදෙරෝනේ. කාට හරි චෝදනාවක් එල්ල කරන්න ඉස්සරින් තමන් සත්භාවයෙන් නිවැරදි තැනට එන්න. ඒ සත්භාවයෙන් නිවැරදි තැනට ආපුවම තමයි ඔබ වහන්සේට තේරෙන්නේ ඔබ වහන්සේ කවුද කියන එක. උපසම්පදා සීලේ ජලය පිළිබඳව ශික්ෂාපදයේ ඔබ වහන්සේට බලා ගන්න මම මතක් කරන්නම් 215 214 කියවලා බලන්න. කතා කිරීම පිළිබඳව කතෙන් කායන සංවරෝ සාදු වාචාය සංවරෝ සාදු කියලා ඔබ වහන්සේලානේ කියන්නේ අපි නෙමෙයි කියන්නේ. එතකොට කායෙන් සංවර භාවය තියෙනවද? අතපය දිගෑරලා කතා කරනවා. කායෙන් සංවර භාවයක් තියෙනවද? වචනයේ සංවර භාවයක් තියෙනවද? මිනිස්සුන්ට වෛරී සහගත චේතනාවක් ඇති වෙන විදිහට කතා කරන එක. වෛරී සහගත චේතනාවක් ඇති වෙන විදිහටයි ඔබ වහන්සේ කතා කරන්නේ. එතකොට කයින් සංවර වචනයෙන් සංවර භාවයක් නැහැ. ඒක නිසා ඒකත් කියවන්න උපසම්පදා සීලයේදී 194 93 පිටු කියවලා බලන්න. සේනා සංවිධානය. හමුදුරනේ අදි සීලය කියලා කියන්නේ උපසම්පදා සීලය. ඒ උපසම්පදා සීලයේදී කියනවා 100 පිටුව 190 191 92 පිටු තුන කියවලා බලන්න අඩුම ගානේ යුද්ධයකට යන සේනාවක් බලන්නවත් යන්න බෑ හම්බුරු කෙනෙකුට. ආරාධිකා. එතකොට යුද්ධ සේනාවක් හදන්න පුළුවන් ද ඔබ වහන්සේට? යුද්ධ සේනාවක් හදන්න පුළුවන්. යුද්ධ සේනාවක් හදන්න බෑ.
එතකොට මේ බුදුදහම අනුවද ඔබ වහන්සේ ඉන්නේ? ඔබ වහන්සේ බුදුදහම අනුව නැතුව වෙනත් නිගන්ඨ ආගමක් විදියට නිගන්ඨ ආගමක් අදහන පුජ්‍යලෙක් විදියට ඉඳගෙන තව පිරිසිදු ආගමකට චෝදනා කරන්නට කිසිසේත් අයිතියක් නැහැ ඔබ වහන්සේට. කිසිම අයිතියක් නැහැ. ඒක සදාචාරාත්මක නැහැ. අර උපසම්පදා සීලේ ත්‍රිපිටකයට මම යන්නේ උපසම්පදා සීලේ පොත බලන්න. ඒක බොහොම හුරුබුහුටි පොතක් නේ ටක් ගාලා බලා ගන්න පුළුවන්. ඒක නිසායි මම මේ කියන්නේ. සංරිදී මසු කහවණු පිළිගැනීම සම්බන්ධව, මුදල් පිළිගැනීම සම්බන්ධව, මුදල් පරිහරණය කිරීම සම්බන්ධව ඒ සඳහන් වෙනවා 255 56 57 347 පිටුවල ඒවා කියවලා බලන්න ඕබ. ඔබ වහන්සේට ඒවා කියවලා තේරුම් ගන්න දන්නේ නැත්නම් ඔය උගත් බුද්ධිමත් රාජකීය පඬිවරු ඉන්නවා. උන්වහන්සේලාගෙන් අහලා දැනගන්න. සීලවන්ත, ගුණවන්ත, ධර්මදර, විනයදර, සුපේක්ෂරකාමී භික්ෂුන් වහන්සේලා තවත් මේ රටේ ඉන්නවා. උන්වහන්සේලාගෙන් අහලා දැනගන්න. උපදේශ ගන්න. මහා හොරු 4 දෙනා පිළිබඳව ඉගෙන ගන්න. මහා හොරු 4 දෙනා පිළිබඳව. එතකොට තේරෙයි ලැජ්ජයි හාමුදුරනේ මේ වගේ පහත් විදියට මේ වගේ නින්දිත විදියට සදාචාරාත්මක ආගමකට අපහාස කෙරේ. ඒක ඊටාත්ම බොහොම අපහාසයි, බොහොම නින්දා සහගතයි. ඒ නිසා මම පැහැදිලිව මේ අවස්ථාවේදී මේ රටේ සිංහල බෞද්ධ ජනතාව බොහොම කරුණාවෙන් දයාවෙන් මම හැම කෙනෙකුටම අවධාරණයෙන් කියන්නේ අපි මේ යුද්ධයකට යන්නවත් මේ රටේ කොටසක් ඉල්ලන්නවත් ඒව නැතුව මේ රටේ පාර්ලිමේන්තුවෙන් භාගයක් ඉල්ලන්නවත් අපි එන්නේ නැහැ. ඒක තමයි අපේ නියමය. අල්ලාහ් සුබ්හානහු තාලාගේ නාමයෙන් අපි කිසිම දේශයකට යුද්ධ කරන જાතියක් නෙමෙයි ඉස්ලාම් භක්තිකයෝ කියලා කියන්නේ. අල්ලාහ් සුබ්හානහු තාලාගේ නාමයෙන් මම කියන්නේ උලමාවරු කියලා කියන්නේ කාමදාකවත් වැරදි පාරක් පෙන්වන උදවිය නෙමෙයි. කිසිම જાතියකට. අපිට වෙනත් ආගමකට නිගා කරන්න වෙනත් ආගමකට ගරහන්න පුළුවන් කමක් නැහැ අපේ ආගම තුල. අපිට ඒක අල්ලාහ් සුබ්හානහු තාලාම තහනම් කරලා තියෙනවා. අපි ඒ නිසා ආගමික සදාචාරාත්මක පරිසරයක ජීවත් වෙන්නේ. ආගමික හැදියාවක ජීවත් වෙන්නේ. ඒ නිසායි අපි අද මේ විදිහට චෝදනා. හැබැයි චෝදනා කරන එකත් හොඳයි. මොකද හේතුව චෝදනා කරනකොට තමයි මුස්ලිම් ජාතිකයෝ තව තවත් සංවර වෙන්නේ. තව තවත් හැදියාව ඇති කරගන්නේ. සමගිය මුස්ලිම් අයගේ එකමුතුකම තියෙනවා. අපි සිංහල අයගේ එකමුතුකම තියෙනවද කියන එක අපිට ලොකු ප්‍රශ්නයක්. මුස්ලිම් අයගේ සීලයක් තියෙනවා. සිංහල අයගේ සීලයක් තියෙනවද කියන එක අපිට ලොකු ප්‍රශ්නයක්. ගෞතම බුදුහාමුදුරන්ගේ බුද්ධ රාජ්‍යය කියලා මේක ගහලා තියෙනවා. බුදුහාමුදුරන්ට බුද්ධ රාජ්‍යයක් කරන්න තිබුණේ ඒ සිද්ධාර්ථ යුගයේදී. එතුමාගේ පියාණන් වහන්සේ රජ කෙනෙක්. එතුමාට කොච්චර ගන්න පුළුවන්ද? වෙනත් රජවරු ප්‍රාන්ත රජවරු විදිහට එන්න කියලා බුදුහාමුදුරන්ට මේ ආරාධනා කරා. ඒකට ගන්න තිබුණා. ඒවා ගත්තේ නැහැ. ඇයි ඒ? අල්පේච්ඡ ජීවිතයක් ගෙන යන්න ඕනේ. සියලු ආසාවන් ලෞකික ජීවිතයේ සියලු දේ අපි ඉවත් කරන්න ඕනේ. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා වැරදි තැන්වලට යනකොට අවවාද අනුශාසනා කරලා ගිහියා වැරදි තැන්වලට යනකොට ගිහියාට අවවාද අනුශාසනා කරලා බුදුදහමට නැවත ඇතුල් කරගත්තා මිසක් වෙනත් ජාතියකට වෙනත් ආගමකට අපහාස කරේ නැහැ. වෙනත් ජාතියකට වෙනත් ආගමකට නිඳා කරේ නැහැ. වෙනත් ආගමකට වෙනත් ජාතියකට පරිභව කරේ නැහැ. නිගණ්ඨයන්ගේ ගෝලියෝ බුදුහාඳුරු ගාවට මහාන වෙන්න එනකොට ඔබ වහන්සේට මතක් කරලා දෙන්නම්ම. නැවත හරවලා යවුවා. පළවෙනි සැරේ හරවලා යවුවා. දෙවෙනි සැරේ හරවලා යවුවා. තුන්වෙනි සැරේ හරවලා. හතරවෙනි සැරේ ආවට පස්සේ කිව්වා හරි මම මහාන කරන්නම්. හැබැයි නිගණ්ඨයින්ට දාන දෙන්න ඕනි. නිගණ්ඨයින්ට සංග්‍රහ කරන්න ඕනි. ඒ කොන්දේසි වලට යටත් නම් දැන් අද බෞද්ධයෙක් බැරි වෙලා හරි මුස්ලිම් කෙනෙකුට උදව් කරනවා දැක්කොත් ඔබ වහන්සේ බෞද්ධයව මරලා දානවා. අනිවාර්යයෙන්ම අපිට හිතෙනවා එහෙම සැකයක් ඇති වෙනවා. අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ඔබ වහන්සේ බිඳ එහෙලනවා. පාසලේ ඉන්න පුංචි දරුවාට පුංචි ළමා මනසට දෙන්නේ වෛරයක්. මේක ඒ ළමයින්ගේ මේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම. ඒ නිසා මම මේ පළවෙනි දැනුවත් කිරීම දෙවෙනි දැනුවත් කිරීමෙන් මම ඊට වැඩිය යමක් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම වෛරයකින් කතා කරන්නේ නැහැ. මම ද්වේෂයකින් කතා කරන්නේ නැහැ. මම මෝහයකින් කතා කරන්නේ නැහැ. ඒ නිසා අපි බෞද්ධයාට ගරු කරනවා. අදටත් ගරු කරනවා. හෙටත් ගරු කරනවා. හැබැයි මේ බෞද්ධකම විනාශ කරන උදවියට නෙමෙයි. ඒ විනාශ කරන උදවියට අපි ගරු කරන්නේ නැහැ.
ඒ නිසා දළදා මාලිගාවේ ඊ타මත්ම සුළු තේවාවේ ඉඳලා ඉහළම තේවාව දක්වා බෞද්ධ ජනතාවට මුස්ලිම් අය සේවය කරා. ඒ සේවය කරේ ඇයි? ඒ සේවය කරවුවේ ඒ බෞද්ධ ජනතාව කෙරෙහි තිබිච්ච ප්‍රසාදයක් ඇති කරගෙන. ඔබ වහන්සේට මතක් කරලා දෙනවා නම් ඔබ වහන්සේලාට මේ සිංහල කට්ටියට මතක් කරලා දෙනවා නම් මහා භාණ්ඩාගාරයේ බදුලේ කෙනේ මුස්ලිම් වරු 5 දෙනෙකුගේ නම් තියෙනවා. අදට ශ්‍රී දළදා මාලිගාවේ තේවාවේ බොහෝ මුස්ලිම් වරු පිරිස් ඉන්නවා. රත්තරන්, රිදී, ඒ වගේම පිත්තල භාණ්ඩ කැඩුනහම අලුත් වැඩියා කරන්නේ, ඒවා සුද්ධ පවිත්‍ර කරන්නේ මේ හැම දෙයක්ම මුස්ලිම් ජනතාව. ඒවා අපි බලහත්කාරයෙන් ගත්තේ ඒවා නෙමෙයි. මේ රටේ ප්‍රසාදාත්මකව මේ රටේ පරිපාලනය කරපු රජවරු විසින් දීපු දේවල්. මේ රටේ පරිපාලනය කරපු මඩිගේ බද්ද එකතු කරන්නේ අදත් මුස්ලිම් ජාතිකයෝ. ඇයි මේ රටේ